Hi everyone, I am Britney Paris, currently living in a snow globe. It is absolutely beautiful and snowy outside, so grab a hot cocoa, get cozy, and let's get into today's vlog. I'm really sorry to say guys, this is my first YouTube vlog, so mistakes තියෙනවා නම් ඔයගොල්ලෝ comment කරන්න මම ඒවා හදාගෙන ඊළඟ vlog එක අරගෙන එන්නම්. අපිට කොච්චර ස්නෝ කරත් ස්නෝ එන්ජොයි කරන්න වෙලාවක් තිබුණේ නැහැ යුනිවර්සිටි නිසා. මේ නිවාඩු වෙලාවක් හම්බුන වෙලෙක මම චුට්ටක් එළියට බහලා and මේ තියෙන්නේ මගේ රූම් එකේ යහපැත්තේ view එක. අපිට ගොඩාක් ස්නෝ කරා. මම හරිම ආසයි ස්නෝ කරන වෙලාවට. ඉතින් මේ විදිහට බලාගෙන ඉන්න චූටි චූටි වීඩියෝ ක්ලිප්ස් ගන්නවා. හරියට ඒක එන්ජොයි කරනවා. නිවාඩු දවස උදෙන්ම මම්මගේ යාළුවෙකුත් අරගෙන ස්නෝමෑන් කෙනෙක් හදන්න යමු කියලා චුට්ටක් එළියට ආවා. ඇත්තටම විදන් ගියාට වඩා ගොඩක්ම ගියේ අදාළ තැනට ලිස්සලා. පෙරලි වැටි තමයි ගියේ. ඇත්තටම මම නම් ඇවිදගෙන ගියා හරිම අඩුයි. මගේ යාළුවගේ පිහිටෙන් මම ඇවිදගෙන අඩියන් දෙකක් යනවා. ඒත් ආයෙ වැටෙනවා. ඔය මම මෙතන යාට කෑ ගැහුවට මම තල්ලු කරේයි කියලා. ඇත්තටම එයා තල්ලු කරේ නෑ. මම වැටුණා. මට ලැජ්ජ නිසා මම ඇහුවා ඇයි තල්ලු කරේ කියලා. කියලා කට ගන්න හම්බුනේ නෑ. මම ආයෙ වැටුණා. එයා ඉතින් ඇත්ති තරම් hina වෙලා ඊට පස්සේ මට අත දුන්නා. ගයිස් හරිම සතුටුයි කියන්නේ කෙනෙක්ට දුන්නා වීඩියෝ ක්ලිප්ස් ටිකක් ලස්සනට අරන් දෙන්න කියලා. මට වඩා උස නිසා එයා ඔක්කොම අරන් තින්නේ අප්සයිඩ් ඩවුන්. එහෙමයි කියලා මම ඉතින් ආයෙක රොටේට් කරන්නෙත් නැහැ. මම හරිම සතුටින් මේ විදිහටම vlog එකට ඇඩ් කරනවා. ඇත්තටම අපි මේ යන්නේ මම ඉන්න සිටි එකේ තියෙන රිවර් එකට. ඒක ඇත්තටම මාරම ලස්සන ප්ලේස් එකක්. මගේ ජීවිතේ මම දැකපු ප්ලේසස් වලින් ලස්සනම ප්ලේස් එක. මම මාරම ආසයි. ඇත්තටම මාර හෙක්ටික් ඩේස් වලට වුණත් රිලැක්ස් වෙන්න එතනට ඇවිල්ලා පොඩ්ඩක් රිවර් එක දිහා බලාගෙන ඉඳලා එන හුළඟ හැමදේම එක්ක මාරම කාම් ප්ලේස් එකක්. හරිම ලස්සනයි. ඔය ඇත පේන සුදු පාට ලොකු ෆ්ලැටන් ඒරියා එක තමයි රිවර් එක. මොකද රිවර් එක ස්නෝ වලින් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. ඔය මම ස්නෝ කරද්දී ඔතන දැකපු ෆස්ට් ටයිම්. මොකද ඔතෙන්ට එන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ යුනිවර්සිටි යන නිසා. අනේ අපිට චූටි යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඔය ඈතින් එන චූටි බට්ටෝ දෙන්න. හරිම හොඳයි. ඒ දෙන්න හරියට එකතු වුණා ඉක්මනට. Speak English? Oh. Can you show me how to write this? Okay. මමත් ඉතින් හරි ආස නිසා ඉක්මනට කතා කරලා යාළු වුණා. මම මේ වැඩ වගේ වාඩි වුණාට ඉතින් මට ගෙදර මිනිස්සු හැමෝම මතක් වුණා. මොකද අණ්ඩක් හරි කඩාගත්තොත් මං කොච්චර බැනුම් අහන්න ඕනේද කියලා. ඒ වුණාට ඉතින් කමක් නැහැ. ජීවිතේ එකපාරක් හරි එක්ස්පීරියන්ස් කරන්න ඕනේ දේවල් තියෙනවා. Like it. It's awesome ගගාවට ඇත්තටම පහළට ගියාට වඩා උඩට එන්න චුට්ටක් අමාරුයි. You get start university tomorrow. Okay. Okay. Yeah. ඇත්තටම මම මෙතන හයියෙන් කෑ ගහලා මං හිතුවේ ආ උඩින් ගිහලා රිවර් එකට වැටෙනවා කියලා. So we had the absolute best time just messing around in the fresh snow. Actually we laughed until our heads off. This place looks like a magical winter wonderland. Guys, ඇත්තටම චුට්ටක් වෙලා යනකොට
කතා කරගන්නවත් බැරුව ගියා. චීක්ස් ඔක්කොම රිදෙන්න ගත්තා සීතලට. බොයිද දන්නනේ ගොල්ලෝ. මං හොස්ටල් එකෙන් එද්දින් කැරට් තලයක් දාගෙන ආවා ස්නෝමෑන් කෙනෙක් හදන්න. මෙතන ඒක තමයි හොයාගන්න බැරුව අපි දෙන්න හෙව්වේ. Finally I found it. ඇත්තටම ස්නෝමෑන් කෙනෙක් හදන එක හිතන තරම් ලේසි නෑ. අපි දෙන්න ස්නෝ එකතු කරත් චුට්ටක්වත් හදාගන්න බැරුව ගියා. මේ චූටි බබාලා දෙන්න තමයි අපි දෙන්නට හෙල්ප් කරේ. ස්නෝමෑන් කෙනෙක් හදන්න ට්‍රික් එකක් තියෙනවා කියලා කිව්වේ දෙන්න. අයියෝ ඔළුව ගැලවුණා. බලන්නකෝ මේ චූටි බබා කරන දේ. Actually in here the highlight was definitely teaming up to build a massive snowman together, I think. I mean spending that kind of quality time with these kind of little cute friends. This whole day feels super special and unforgettable for me actually. Lukac, let's go! Let's go! Что ты робишь? Hope you guys enjoyed my vlog. So thank you, bye bye. Don't forget to subscribe.